එච්චර අවදානමක් අපේ ඉස්සරහා තියාගෙන අපි ඒකට තාම සූදානම් නැති. ඇයි මේක මූසලයි කියලා අයින් කරන්නේ? අද දවසකවද? 2026 මාර්තු 17. දවසක් එනවා 2126 මාර්තු 17. තව අවුරුදු කීයකින්ද? අවුරුදු 100කින් නේ. තව අවුරුදු 100කින් අද වගේම දවසක් එනවා. එදාට බණ කියන මමත් බණහන ඔබත් කොහෙද ඉන්නේ? අපි නෑ මේකනේ. එදාට අපි කවුරුවත් මෙතන නෑ. එක්කෝ එදාට ඔබත් මමත් මේකේ පස් ගොඩක් වෙලා ඉඳි. එක්කෝ එදාට ඔබත් මමත් මේකේ අලු ගොඩක් වෙලා ඉඳි. මැරිලා ගියන් පස්සේ ওই ජීවත් වෙලා ඉන්න කාලේ අපි රණ්ඩු වෙනවා, ඔට්ටු වෙනවා, දේවල් තමන්ගේ කරගන්න දුක් වෙනවා, ඉඩම් ටික පරිස්සම් කරගන්න රණ්ඩු වෙනවා, රණ්ඩු වෙවි කියනවා මේ ඉඩම පරිස්සම් කරගන්න මහන්සි වෙන්නේ මම වෙනුවෙන් මගේ ඊළඟ පරම්පරාවට. කොච්චර කැප වුණත් කොච්චර මහන්සි වුණත් මතක තියාගන්න මැරිලා ගිහිල්ලා උපරිම අවුරුද්දයි. හරිද? අවුරුදු 100කින් කිසිම කතාවක් ඔබ ගැන මම ගැන නැති වෙයි මේකේ. ඔබ මැරිච්ච දවසට මේ මිනිස්සු ළඟම ඉන්න පිරිස දවසේ වැළපෙයි. හැබැයි දෙවෙනි දවසේ අඬනවද පළවෙනි දවසේ තරම්? නෑ. තුන්වෙනි දවසේ දෙවෙනි දවසේ තරම් අඬන්නේ නෑ. හත් දවසේ එනකන් අඬ වැළපි ඉඳි. හැබැයි ඊට පස්සේ හත් දවසේ පින්කම කරන් පස්සේ ඉඳලා හිටලා අඬයි වැළපෙයි. නේ හැබැයි ඒ හැටි එකක් නෑ. තුන් මාසේ යනකන් සමහර විට අඬ ඉඳි කොච්චරම ළඟ බැඳීමක් තිබුණා. වැළපි ඉඳි. තුන් මාසේ දානෙත් දෙයි. ඊට පස්සේ විටින් විට මතක් වුණොත් අඬයි වැළපේ. අවුරුද්දේ දානේ දුන්නම් පස්සේ අවුරුද්දේ පින්කම කරන් පස්සේ අවුරුද්දක් යද්දී ඔබ ගැන මම ගැන මේකේ කතා කරන්න කෙනෙක් නැති වෙයි. එදාට අවුරුද්දේ පින්කම කරાવી සමහර විට. උපරිම උතනින් නවතී. එදායින් පස්සේ මතක තියාගන්න ඔබ මැරිලා අවුරුද්දකින් පස්සේ උපරිම ගෙදර කබඩ් එක උඩ ෆොටෝ එකක් විදිහට ඔබ ඉඳීවි. ඒ පින්තූරේට මල් මාලයක් තියේවි. ඒ මල් මාලේ පරවෙලා යන දවස වෙනකන් තියේවි. ඔය පින්තූරේට වදින දූවිලි ටිකක් පිහදාන්න කෙනෙක් නැහැ. මේ ජීවිත කාලේ මිනිස් වෙනුවෙන් රණ්ඩු වෙච්ච ඔබට, ජීවිත කාලේ තමන්ගේ කරගන්න දේවල් පොදි බැඳගත් ඔබට ඔබේ පින්තූරේ දූවිලි ටික යවන්න කෙනෙක් නැහැ. එදාට පින්තූරේ මකුළු දැල් ටික කඩන්න කෙනෙක් නැහැ. හරිද? ටිකක් කල් යනකන් අවුරුද්දක් දෙකක් යනකන් ওই පින්තූරේ බිත්තියේ තියෙනකන් තියේවි. ඒ පින්තූරේ කුඩු වෙච්ච දවසට ඕක ගෙදරින් අයින් කරනවා. ඒ පින්තූරේ කුඩු වෙච්ච දවසට ආයි පින්තූරයක් ගෙනෙයිද? නෑ. එතනින් ඉවරයි. ඔබ ගැන මම ගැන මේකේ කතා කරන්න කෙනෙක් නෑ. ඔබ මම කියලා කෙනෙක් හිටියද කියලාත් ඔබ දන්නේ නෑ. මට මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. අම්මගේ නම දන්නවනේ. ඔයත්තන්ගේ අම්මගේ නම? ඒ අම්මගේ නම දන්නවද? ඒ කියන්නේ ආච්චි. ආච්චිගේ නම දන්නවද? තමන්ගේ ආච්චිගේ නම දන්නවද? හා. ඒ ආච්චිගේ අම්මගේ නම දන්නවද? يعني පරම්පරා තුන අම්මගේ නම සමහර විට අපි බහුතරයක් දන්නවා. ඒ අම්මගේ ආච්චිගේ නම සමහර පිරිසක් දන්නවා. ඒ ආච්චිගේ අම්මගේ නම දන්නේ. උපරිම ඔබේ මගේ නම මතක පරම්පරා තුනයි. උපරිම පරම්පරා දෙකයි. තුන්වෙනි පරම්පරාවට ඔබේ මගේ නමවත් මතක නැහැ. ඇයි එහෙනම් අපි මේකේ රණ්ඩු වෙන්නේ නේ? ඇයි අපි මේකේ ඔට්ටු වෙන්නේ? මොනව පරිස්සම් කරගන්නද?